වෙල්කම් ටු මයි channel. අද අපි කරන්න යන්නේ PC එකේ සිංහලෙන් ටයිප් කරන්න තමයි අද හදන්නේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට වැඩි කතා නැතුව. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ටයිප් කරගන්න හෙලගුරු කියලා. ඊට පස්සේ එනවා ඔයාලට මුලින්ම මේගේ ලින්ක් එකක්. මුලින්ම එනවා helaguru.lk කියලා මතකයි ඒක බලන්න. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ආවේ ඉන්ටර්ෆේස් එකට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ Windows, එතකොට Android, iPhone, Huawei, Linux, macOS කියලා OS වර්ග ටික තියෙනවා. එතකොට මම යූස් කරන්නේ Windows හින්දා මම Windows එක සිලෙක්ට් කරනවා. අනිත් ඒවාටත් ඔක්කොම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් එකම විදිහට තියෙන්නේ. Windows එකට ගිහිල්ලා මම මෙතනින් දෙනවා මගේ සම්පූර්ණ නම. මෙතන ලිපිනේ කියලා අහලා තියෙනවා ඔයාගේ ඇඩ්‍රස් එක නෙමෙයි. මෙතන දෙන්න ඕන ඔයාගේ ඊමේල් එක. එතකොට මෙතන තියෙනවා ඔයා නම්බර් එකක් දෙන්න. මම මගේ නම්බර් එක දෙනවා මේ විදියට. එතකොට මේ විදිහට මගේ ඩීටේල්ස් ඔක්කොම මම පුරවලා ඉවරනාට පස්සේ මෙතන දෙන්න ඕන I am not a robot කියන එකට අනිවාර්යෙන් ටික් එක දෙන්න ඕනේ. ඔයාලට එහෙම මේ වගේ ආවෙ නැතුනොත් එimhe ඔයාලට ඒ කා එකක්ද ඒ වගේ එකක් එනවා. ඒ ටික සිලෙක්ට් කරලා ඉවරලා ඕකේ එක දෙන්න. එතකොට මේ විදිහට වැටේ. ඊට පස්සේ ඔයා මෙතනට නොමිලේ භාගත කරන්න කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාව ඩවුන්ලෝඩ් වෙයි මේ ෆයිල් එක. ඊට පස්සේ ඔයා ඒක ඕපන් කරන්න. ඕපන් කරාට පස්සේ මෙතන හෙලගුරු Windows කියලා එකක් තියෙනවා. ඒ ක්ලික් කරලා ඉවරලා මෙතන තියෙන හෙලගුරු setup කියලා. ඔයා මේක තියලා ඉවරලා මෙහෙම රන් දෙන්න. එතකොට මේ වගේ මෙවයක් ඒකට yes දෙන්න. ඊට පස්සේ මේ විදිහට install වෙයි. ඊට පස්සේ මේ මම දැන් install කරලා තියෙන හින්දා මම දෙනවා reinstall කියලා. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මේ විදිහට ටිකක් වෙලා යනකොට මෙහෙම install වෙනවා. ඊට පස්සේ මේ විදිහට වැටෙනවා හෙලගුරු is reinstall successful කියලා. ඔයාගේ වැටේ හෙලගුරු is successful කියලා install එක. එතකොට ඒකට okay එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන select කරාට පස්සේ මෙතන select එකෙන් මේක දෙන්න පුළුවන් ඔයාලට language දෙකක් තියෙනවා. එතකොට ඔයාලට සිංහල දෙන්න. ඊට පස්සේ මම මේකේ අපි text එකක් විදිහට බලන්න ඕන හින්දා අපිට අපි මුලින්ම දාගමු මේකේ text document එක මම open කරගෙන ඔයගොල්ලන්ට type කරලා පෙන්නන්න ඕන හින්දා. ඊට පස්සේ මේකේ අපි හයන්න ගහලා මම දැන් hello කියලා සිංහලෙන් type කරන්න. එතකොට සාමාන්‍ය විදිහටම තමයි මේක type වෙන්නේ. මේ ඒ කියන්නේ අපි ෆෝන් එකේ කීබෝඩ් එක පාවිච්චි කරන විදිහටම තමයි මේකේ type කරන්න පුළුවන්. ඒක ගොඩක් වැඩි ලේසියෙන් තමයි මෙහෙම පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේම පුළුවන් මේකේ දැන් සාමාන්‍යයෙන් අර normal කීබෝඩ් එකේ පාවිච්චි කරන විදිහට type කරන්න පුළුවන්. ඔයා මේකේ මෙන්න මෙතන යන්න මෙහෙම මේ icon එකේ තියෙන හෙලපුරු කියලා ඒක උඩ right click කරාට පස්සේ මෙතනින් වැටෙනවා මෙන්න මෙහෙම මේ දෙක මේකේ විශේෂය කර දෙන්න. එතකොට ඒක type වෙන්නේ අර normal keyboard එකේ විදිහට. දැන් ඔයාලට English විදිහට type කරන්න ඕන නම් මෙන්න මේකට ටික් එක දීලා තියන්න අනිවාර්යයෙන්ම. නැත්නම් අනිත් විදිහට තමයි වැටෙන්නේ. එතකොට වැරදි අකුරු වගේ තමයි මෙව වෙන්නේ. මෙහෙමත් හරි කියනවා ඔයා මේ ඔක්කොම මේ ටික කරලා ඉවරලා ඔයාගේ PC එක restart කරන්න. එතකොට මේක හරියනවා. එහෙනම් අදට මේ වීඩියෝ ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරලා subscribe කරන්න.